මාර කට්ටක් කෑ බස් එකෙන් බැහැලා ගියා ඉදිරිය. මට සොපුන කෝල්ලයක් ගන්න කිව්වා ගෙතෙන්ට ගිහිල්ලා මෙතන දැන් බස් එක ගියා. කොහොම කෝල්ල බං සොපුන්ට. අම්මට සී සුපුන්. අම්මට උඩ බක්කා මොකද කිව්වන්නේ? උඹ මොකුත් වෙන්නේ නැයිද? උඹ කිව්වනේ අතර බය මොකද්ද? මොකද්ද ෂෙඩ් එක ළඟට ගිහලා බහින්න කියලා. රතු පාටේ කහ පාටේ ගාලා තියෙන ෂෙඩ් එකේ බහින්න ඕන. මම බැස්සා ඉතින් මොකද දැන් කරන්න ඕනේ? ඔතන පළවෙනි තෙල් ගහන තැන තියෙනවා මචං මේ මගේ බස් එකේ කහ පාටේ මැනික්කේ බස් එක. තීරවල බලමු පේනද කියලා. පේනවා. ඒක අරගෙන වැඩි දෙයක් නෑ මොනරාගලට යන්න පුළුවන්ද? පුළුවන් නෑ උලන්නේ නෑනේ. මොනරාගල පුළුවන් උලන්නේ. එහෙනම් පළය ලොකු දෙයක් හරි. හරි එහෙනම් යනවා තියෙන උස්සන්නයි. යාළුවනේ දැන් ඉතින් මට පොඩි ගමනක් සෙට් වෙලා තින්නේ. මගේ බස් එක යන්නේ මගේ බස් එක දම්ලා දිනනට දන්නේ නැති. මට යන්න ඕනේ දැන් අරුවගේ බස් එකේ. ආද සුපුන්ගේ බස් එක. සුපුන් මට බස් එක දුන්න දෙයි මොනරාගලට යන්න ඕනේ. අර දිනුගේ බස් එක. හරිද? ඌ මට කිව්වා ඇප් එකක් තියෙනවා ඩිවයිස් ඇප් කියලා. ඒ ඩිවයිස් ඇප් එකෙන් තමයි ඒක ඇප් එකෙන් ඒක යතුරුක් නෑලු. යතුරුගේ මේක ඇතුළේ තියෙන බස් එක ඇතුළේ තියෙන්නේ. බස් එක ඩිවයිස් ඇප් එකට කියලා දොර අරවල් අරගන්න පුළුවන්ලු. මේ තියන්නේ බා. දොර අරගම බලන්න සිරාට පුළුවන් ද? අම්මට සිර පුළුවන් නේද? ලයිට් දාගන්න පුළුවන් දන්නේ නෑනේ. අර ලයිට් උක් පුළුවන් අම්මට හුට්ටු. පුළුවන්. අට සිරාට නියම ලයිට් එකක් තියෙන්නේ. හරි රෙවුව දාන්න අපි නැගිමුකෝ බස් එකට. ස්ටාර්ට් කරලා ගලමු. අම්මට සිරි නියම බස් එක ගන්න ගැම්මක් තියෙනවා. එහෙනම් අපි බස් එක වද්ද ගන්නේ දොරවල් අරගමු වෙන්නේ. ඔඩොර එක දාලා ඔත් අපි කොහොම කරගත්තේ නේද යන් අම්මට සිරි දොර වහගන්න වෙන්නේ. දොර ඇව්වා. මොරාගල ගන්න කිව්වසපොන්. ගෙම්මේ යන්න කිව්වා. ගෙම්මේ යන්න කියන යම්පියන් ගෙම්ම. මගේ බොක්කේ පිට එකනේ මම බද්දන්නේ නැහැ. අහන්න දෙන්නේ. සුපුන් කියන්නේ ගෙම්මනේ. සුපුන්ගේ බස් එක දැන්. මගේ බස් එක දැන් අවුරුදු ගානක් තිස්සේ පොලිසිය අල්ලම්මට හුදු පළවෙනි ගමන් වැදුනේ. කාමට බයින්නේ මට සිරියක මූත් වෙද්දෝනේ දෙන්න අතර. එතන හිර කරන දැක්කම මම හිර කරන එක හිර වුණා. ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් අපි කන්ද හන්දිය ෂෙට් එකෙන් තමයි දැම්මේ. පස්සර පහුණාට පස්සේ හම්බෙනවා කන්ද හන්දිය. කන්ද හන්දියේ ෂෙට් එක තමයි ඔය තියෙන්නේ. මට සිරියව මෙතන අමාරුයි බෑ මේ ටිකෙන්. මේ ෆේස් කෑම ඉස්සර කරගත්තා හරි බා. යාළුවනේ දැන් යංග පොට්ටම් හරියන්නේ නැද්ද? මෙතන වදිනේ. මෙතන දෙලෙ පෙන්නේ. මෙතන පේන්නේ. බලපන් අර අවුට්ඩෝස් ටික අරගෙනද? නෑ. බලපන් අවුට්ඩෝස් ටික මට පස්සේ ගියන්නේ. ඕවන් ගහිස්සි ගනන. හරි ඒක පේන්නේ. පැත්තෙන් පේන දිහාට අනික පේන තැනට අපි යම මේ තියෙන ගෑම්මකට තියෙනවා. ඉතින් තේදි වේසි ගන්නේ. නැත්තම් පස්සෙන් බලද්දි යනවා. යාළුවනේ දන්නවනේ මේ කතාවෙන් පැත්තට පයින්නවා. ඉතින් මගේ සර්පන්ඩ් YouTube channel එක subscribe කරලා like කරලා ගන්න share කරන්න. channel එකට අලුත් එක්කෙනෙක් විතරක්. මොකද පරණට්ටිය මේක අනිත් පැත්ත කරනවා. ඒ හින්දා දෙපාරක් කියන්නේ නැහැ. පන්ති යාළුවෝ තුන වැඩ කරලා තියෙනවා. දැන් පන්ති වුණාම මොනුන් යන්නේ. ජරාම හැත්තක්. අම්මට සීයෝ වෙන පන්ති එකන කෙනෙකුටත් මට හිනා දෙනවා. ඒක වදාරන්න ගාලා යන්න බැරිද? ඊවල ගන්නවා ගේමින් වැඩ කරලා පළවෙනි එක තමයි මේක. ගේමින් මේ බදුල් අප්ඩේට් එකට පස්සේ තමයි DC ගස් ගේම් එක. බදුල් අප්ඩේට් එක ආවා යාළුවනේ. ඔයාලා ඇවිල්ලා නැත්තම් ගිහලා බලන්න දැම්ම. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඒක අයින් කරලා කියන්නේ ඇප් එක ඉන්ටර්ලස් කරලා ආයෙ ඩවුන්ලෝඩ් කරලා ඒකට හරි. මම දන්නේ නැහැ නේද මම ඉංග්‍රීසි ගොඩාක් උට අවදි දෙකේ කල්ල වැඩ සුපුරුගේ බස් එකනේ මට වැඩ නැහැ මට වන්දේ මම අම්මට හුදුයි අර උත්තර යන්න තියෙනවා අම්මට සිරි අර තියෙනවා මම හිතන්නේ දැන් මොනවා කරලා ඉන්දර කලින් අම්මට සිරි අම්මගේ යාළුවෙක් කෙනෙක්
දෙක්කන හොන්න ගාලේ තේනේ දෙපතුනේ ගම සිග්නල් එක දාලා අම්මට ත්‍රි ස්ටොප් තමයි වෙලා දෙන්නේ ඉතින් අපිට උඩ දාලා නැහැ පොලිසියෙන් ගානල්ල බුදු ලොකුද මෙතන මතක කරලා තියෙන හොඳයි මට යන්න ලේසි ඒක ඉතින් යාළුවනේ හරි රිප්පුරේ තින්නේ සයිට් කමලින් බලන්න එනවා කියලා ආවත් දෙත් එකයි ඉතින් දැන් ගේම් හැරෙන්නේ නැටි හැරෙන්නේ මේටි කේදී පස්සේ යන්න බලන්න දෙන්න හරපන් හේ හැරෙන්නේ නෑ දෙකනේ යනකොට බීට් එක තියලා මේසර දින්නේ දෙක අපිට ඕන තරම් ටයිල් එන්නේ ඊට පස්සේ පාරක් ගහමු දෙකනේ බයික් හිටන් බස් වලට ගියා විශ්වනේ ට්‍රක් පන පුවිස්සු මුන්ඩින් හින ගහන්න මං හින ගහන්න මට ඕන විදිහට හරිද මං හින ගන්න මට ඕන තැනින් මට ඕන විදිහට යාළුවනේ එන්න ඉතින් අපි බස් ස්ටෑන්ඩ් එකට සුපුරු කොල්ලක් දෙමු ඉතින් බස් ස්ටෑන්ඩ් එකට ආවා කියලා උසවත් නැතත් මට වැඩක් නැහැ ඊට ප්‍රශ්න නැහැ කිසි ප්‍රශ්න නැහැ බහින් පොඩ්ඩක් අපි යාළුවනේ ඉතින් බහිමු මට හුඩු බස් එක නම් ඕලන්නේ නෑනේ මොකද ඇදලා හැම නෑනේ අම්මට දෙන විදිහ පොඩ්ඩක් කඩලා ගිහිල්ලා වගේ හැටි නීවා බෆර් එකේ ගෙමනික් කෙටේ බස් එක නීමයි දැන් කරම නියම් බස් එක ඉතින් කට්ටිය බහ ගන්න යාළුවෝ මොනවා කරලා ආවා ඉතින් අපි මෙදින් මා බස් නැවතුම් පොළ එහෙනම් පරණ බස් නැවතුම් පොළ කියලා තවත් එකක් තියෙනවා ඉතින් හරි ෂොක් නේ අතල්ලි හරි බෙදලා නෑ ඉතින් අම්මට උඩ බස් කාරි ඉතින් ඔයාලා ගිහලා බලන්න ඉතින් සුපුරුදු කොල්ලෙක්ද මේ පැත්තේ පඩි දැබ්බ ගන්න තියෙනවා කට්ටිය කියන මේ බුද්ධ පට්ට අසිරි අර තින්නවා සාදු කොටයක් ගහගමු දෙමක් නේ එල් නියමයි එක්කන බුදු රූපයක් තියෙන ඉතින් ගැම්මත් ඉතින් බෞද්ධයෙක් කියන හිතලා ඉතින් මේ අපේ චතුරංගද කවුද මේ DC එක හදපු අයියා ගැම්මක් තියෙනවා යාන්තම් කියන්නේ නියම ගේම් එකක් මේක නම් මං ආසයි මං ආසම ගේම් එකක් තමයි DC ගේම් DC එක ගත්ත හරින්නේ කොච්චර මෙතනින් බලමු හොඳට පේන ඇති ආදී සාදු පොඩයක් ගහගමු නියමයි අර ඉතින් මම අපි දැන් සුමුට ඔලෙත් දැන් මම උඩ ඉන්නේ කියලා අම්මට සිරි යතුරු ගෙනාවේ නේ නීම මල්ල කෙලියේ බස් එක තියෙන්නේ හරි ඒ තියුණා තියෙන්නේ මට මොකද අම්මට උඩු මේකෙන් යතුරු මේව කර ගන්න පුළුවන් නේ අඩ කොයි අයින් කරපන් හරිද කොහෙද හරි කොයි සුපුන් ඕල්ලක් දෙන්න ඕනේ එලා සුපුන් අම්මලා බක්කා මොකෝ උනේ ආව හරියනේ ආවෙදින් මම පරිස්සම් කළා බඩු ගෙනාව ඉතින් යාළුවනේ දන්නද යාළුවගේ වැඩ හරි යෝගංග දාලා මම මේ උඩට ආව පොඩ්ඩක් සිරි නරවන්න මොන සිරිද බං මට අට්ට දාලා හරි දලම උස්සලක් දන්නේ බස් එක නෑ බස් නෙමෙයි සුපුන් මන් තියනේ හරි මම පොඩි වැඩක ඉන්නේ මොකද්ද මේ බස් එකේ ස්ටිකර් කාඩ් එකක් අලුතෙන් ගේන්න ඕනේ කිව්වනේ ඉන්න හරි මන් තියනේ හරි උස්සන්නයි බස් එක කුත්තා නෑනේ එස් එක මොනවා වෙන්නද බං හරි අපි මේ කට්ටිය බස්සමුද බස්සමු කට්ටිය බහින්නේ නෑ නාලන ඉතින් අසවෙන් ඉන්න සතුටින් ඉන්න කල් ගෙවන්න දුකින් ඉන්න බෑ කොයිලාක් දුකින් ඉන්න බෑ එහෙනම් යාළුවනේ ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි පරක්ෂ අලුත් කට්ටියට ෂෙයා කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දේව කරන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ස්තුතියි